පිරිමි ළමයි කතාවේ ඕගොල්ලෝ හිතන්නේ යාළුවනේ උක්කු බබා සෙනුරු කීමෙන්තට දිල්හාර ආයේ ඒවිද. ඉතින් යාළුවනේ උක්කු බබා කලේ හිතේ තියෙනවා සෙනුරු කරේ පුරුවක් කියලායි. ඉතින් උක්කු බබා දිල්හාරත් එක්ක තරහෙන් හිටියට දැන් උක්කු බබාට දිල්හාර ගැන පව් කියලා හිතෙනවා. මොකද උක්කු බබා වෙනස් වුණත් දිල්හාර තාම වෙනස් වෙලා නැති නිසා. ඉතින් මේ හැම දේවල්ම පොඩි මහත්තයෙක් යාළුවයි කියලා තියෙන්නේ සෙනුරු කියලා දිවංග හිතනවා. ඉතින් උක්කු බබාට ආයෙ දිල්හාර ගැන ආදරයක් ඇති වේද? ඉතින් යාළුවනේ සෙනුරි උක්කු බබයි මේ ආදරය පටන් ගත්තා විතරයි. ඉතින් ඒ දෙන්නගේ මැදට ආයෙත් වතාවක් දිල්හාර ඇයිද? ඉතින් ඇත්තටම මේ පාර නම් යාළුවනේ උක්කු බබා සෙනුරිට ආදරය කරන්න පටන් අරගෙන තියෙන හින්දා දිල්හාරව ඉතින් අයින් කරාවි. ඉතින් ඒ සෙනුරි කරේ බොරුවක් කියන එක උක්කු බබා අමතක කරන්නේ. ඉතින් දිල්හාරගේ අනිවාර්යෙන්ම උක්කු බබාව සමාව ගනී. හිතාගෙන හිටපු විදිය වැරදි දෙයක් නිසා. ඉතින් ඒත් එක්කම උක්කු බබා නම් ආයෙ වෙනස් වෙයි කියලා හිතන්න බෑ. ඉතින් මේ වගේ වීඩියෝ දිනපතා නැරඹීමට අමතක නොකර subscribe